iPhone කියලා පිළිගන්නවා මගේ YouTube channel එකට. මුලින්ම මතක් කරන්න ඕනේ මාව subscribe කරලා නැත්නම් subscribe කරලා එකතු වෙන්න. අද අපි කතා කරන්න යන්නේ barista interview ගැන. කොහොමද barista interview එකට අපි මුලින්ම base කරන කෙනෙක් කොහොමද base කරන්නේ කියලා. එතනදී ඒගොල්ලෝ අහන ප්‍රශ්න වලට අපි කොහොමද උත්තර දෙන්නේ කියලා. ඒ වගේම මේගොල්ලෝ අහන ප්‍රශ්න අපි මේ වැඩසටහනේ කතා කරමු. එතකොට මුලින්ම ඕගොල්ලෝ බැරිස්ටා කිසිම දෙයක් කරලා නැත්නම් කෝස් එකක් හෝ එක්කෝ කැෆේ එකක එක්ස්පීරියන්ස් එකක් මොකුත්ම නැතිනම් එහෙම ඕගොල්ලෝ එතකොට ට්‍රේනින් එක ජොයින් වෙනවා නම් කැෆේ එකකට ඒගොල්ලෝ ඕගොල්ලන්ට මුලින්ම ඒගොල්ලන්ගේ බේසික් ස්ටාර්ට් සැලරි එක කියනවා. එතකොට අපි ඒකට ඇක්ටිව් වෙන්න ඕනේ. මොකද අපිට කලින් නොලෙජ් එකක් නැති හින්දා. ඒ වුණාට ඕගොල්ලන්ට එක්ස්පීරියන්ස් එකක් තියෙනවා නම් මාස 6ක් හෝ අවුරුද්දක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් ඕගොල්ලන්ට පුළුවන් ඒගොල්ලන්ට කියන්න මම මෙච්චර කාලයක් මේ තැන වැඩ කරලා තියෙනවා. එහෙම කියලා ඕගොල්ලන්ට කියන්න පුළුවන්. ඊට පස්සේ ගොඩක් තැන්වලදී ඒගොල්ලෝ අහනවා ඕගොල්ලෝ දාන්න ඕගොල්ලන්ගේ නොලෙජ් එක ඒගොල්ලෝ චෙක් කරන් හින්දා ඒගොල්ලෝ අහනවා ඕගොල්ලෝ දාන්න බීන්ස් මොනවාද, එතකොට කැලිබ්‍රේෂන් මොනවාද, ආර්ට් කොච්චර දන්නවද, කස්ටමර් හැන්ඩ්ලින් කොහොමද, කස්ටමර් බේස් කරන්නේ කොහොමද, ඒ වගේ ගොඩක් දේවල් ඒගොල්ලෝ අහනවා. අපි මේ වීඩියෝ එකේ ගැන කතා කරමු. පළවෙනියටම අපි කතා කරන්න ඕනේ බීන්ස් ගැන. අනිවාර්යයෙන්ම කැෆේ එකට ඔයගොල්ලෝ ඉන්ටර්විව් යනකොට එක්ස්පීරියන්ස් තියෙන කෙනෙක් නම් ඔයගොල්ලෝ කිව්ව ගාම එක්ස්පීරියන්ස් තියෙනවා කියලා ඒගොල්ලෝ මුලින්ම අහනවා ඔයගොල්ලන්ගේ බීන්ස් ගැන. බීන්ස් ගැන ඒගොල්ලෝ අහනවා ඔයගොල්ලෝ දාන බීන්ස් මොනවාද, එතකොට ස්පෙෂාලිටි කොපි මොනවාද, ඒ දේවල් වලට අපි අනිවාර්යෙන් පේස් කරන්න අපි අනිවාර්යෙන් දැනගෙන ඉන්න ඕනේ. මොකද ඒගොල්ලෝ මුලින්ම ඒවා බීන්ස් අහන්නේ මොකද ඒගොල්ලෝ දන්නවා ඊට පස්සේ ඔයගොල්ලෝ කොහොමද ඔයගොල්ලන්ගේ නොලෙජ් එක කියලා ඒගොල්ලෝ එතනින් දැනගන්නවා. ඒකෙන් අපි මුලින්ම බීන්ස් එක ගැන අනිවාර්යෙන් හොඳ දැනුමක් තියෙන්න ඕනේ. after ඒගොල්ලෝ අහනවා කැලිබ්‍රේෂන් මැෂින් එක කොහොමද කැලිබ්‍රේෂන් කරන්නේ කියලා ඒගොල්ලෝ අහනවා. ඒක අපි බේස් කරන්න දැනගන්න ඕනේ. අන්තිමටම ඒගොල්ලෝ අහනවා ඒගොල්ලන්ගේ අන්තිමට ඒගොල්ලෝ දෙනවා අපිට ඇග්‍රීමන්ට් ඒගොල්ලන්ගේ සැලරි මෙහෙමයි, ඇකොමඩේෂන් මෙහෙමයි, එතකොට ඕෆ් තියෙන්නේ කොහොමද, ඒ වගේ දේවල් ඒගොල්ලෝ අහනවා. අනිවාර්යෙන්ම මේක මතක් කරගන්න ඕනේ. ඔයගොල්ලෝ ඉන්ටර්විව් එකට බේස් කරන්න යනකොට ඔයගොල්ලෝ එකෙනත් එක්ක අයි කන්ටැක්ට් දීලා කතා කරන්න, කිසිම රිලැක්ස් කතා කරන්න, කිසිම බය වෙන්න එපා. මොකද ඔයගොල්ලෝ පොඩ්ඩක් බය වෙලා එහෙම කතා කරොත් ඒගොල්ලෝ දන්නවා ඔයාට මෙහෙම නොලෙජ් එකක් නැහැ, මෙහෙමයි ඒගොල්ලෝ මේ දේවල් අනිවාර්යෙන්ම බලනවා. මොකද ඔයා බැරිස්ටර් කෙනෙක් වුණාම කස්ටමර් අනිවාර්යෙන් බේස් කරන්න ඕනේ. මොකද කස්ටමර්ස්ලත් එක්ක ඔයගොල්ලන්ගේ ගනුදෙනු වෙනවා. ඒක නිසා මේ දේවල් අමතක කරන්නේ නැතුව මේ දේවල් අනිවාර්යෙන් කන්ටිනියු කරන්න. මොකද ඒ වලින් ඒගොල්ලෝ ඔයගොල්ලන්ව මැන ගන්නවා. ඔයගොල්ලෝ ඉන්ටර්විව් එකට ගිහිල්ලා ඒගොල්ලොත් එක්ක කතා කරද්දී හොඳට hina වෙලා හොඳට ඒගොල්ලන්ට ප්‍රියමනාප විදියට කතා කරන්න ඉන්ටර්විව් එකට ගියාම අනිත් දේ තමයි ඔයගොල්ලෝ ඒගොල්ලෝ අහන ප්‍රශ්න වලට ඩිරෙක්ට් උත්තර දෙනවට වැඩිය ගොඩක් හිතන්නේ නැතුව කෙලින්ම කියන්නේ නැතුව කෙලින්ම ඔයගොල්ලෝ ඩිරෙක්ට් ඒගොල්ලොත් එක්ක කතා කරන්නේ නැතුව ලස්සනට උත්තර දෙන්න හොඳට තේරුම් ගන්න මොකද්ද අහන්නේ කියලා. සමහරලාට ගොඩක්ම ඉංග්‍රීසි වලින් ඒගොල්ලෝ ඔයගොල්ලන්ට මොකක්ද ඕන රිපීට් කරගන්න ඕනත් ඔයගොල්ලන්ට රිපීට් කරගන්න පුළුවන්. but කතා කරන එක හොඳට අහන්න ඒක පිළිවෙලට උත්තර දෙන්න. මොකද අපේ කතාවේ ඉඳන්ම අපේ හැසිරීම ඉඳන්ම ඒගොල්ලෝ එතන ඉන්ටර්විව් එක කරනවා. අනිත් දේ තමයි ආර්ට්. අපි ආර්ට් පැත්ත බැලුවොත් එහෙම ඕගොල්ලන්ගේ ඉන්ටර්විව් එකෙන් පස්සේ ඒගොල්ලෝ අනිවාර්යයෙන්ම ඕගොල්ලන් මැෂින් එකට දාලා ප්‍රැක්ටිකල් එකක් ඕගොල්ලන්ගේ අනිවාර්යයෙන්ම ඒගොල්ලෝ චෙක් කරනවා. එතනදී ඕගොල්ලෝ දන්නේ ආර්ට් එකක් නම් ටී රිප් එකක් නම් ඕගොල්ලෝ දන්න හරියටම ඔයගොල්ලෝ දන්න ඔයගොල්ලන් හොඳටම පුළුවන් ආර්ට් එක එතනදී ඔයගොල්ලෝ හදන්න. මොකද අපි ආර්ට් පහක් දැනගත්තත් අපි දන්නේ හොඳටම ආර්ට් එකක් හදන්න නම් අපි ඒ ඉන්ටර්විව් එකේදී ආර්ට් එක හදන එක තමයි අපේ සෙල්ෆ් එකට ඒක ගොඩක් හොඳ. ඒතකොට ඒක හරියට හදාගත්තේ ඒගොල්ලෝ උනත් දන්නවා හරියට ආර්ට් එකක් හදන්න ආර්ට් එකක් ගහගන්න පුළුවන්. කොෆි ආර්ට් එකක් ගහන්න පුළුවන් සරලම කිව්වොත්. එතනදී ඔයගොල්ලෝ හොඳට ස්ටීම්. මොකද ඔයගොල්ලෝ සමහර විට ඔයගොල්ලෝ ප්‍රැක්ටිස් කරලා තියෙන හෝ ඔයගොල්ලෝ වැඩ කරලා තියෙන තැන හෝ මැෂින් එක වෙනස්. ඒගොල්ලන්ගේ තියෙන මැෂින් වෙනස්. බොහෝ දුරට එම්ම වෙනස් මැෂින් ඔයගොල්ලන්ට හම්බෙන්න පුළුවන්. මොකද ප්‍රැක්ටිකල් එකේදී. මොකද ඔයගොල්ලෝ වැඩ කරපු තැන නෙමෙයි වෙන තැනකට ඔයගොල්ලෝ දැන් ඉන්ටර්විව් යන්නේ. එතනදී ඔයගොල්ලෝ හොඳට මතක තියාගන්න ස්ටීමින්.
හැමදේම ස්ටීමින් එක ඕගොල්ලෝ ෆෝම් එක ගොඩක් නැතුව මීඩියම් ෆෝම් එකක් මේක් කරලා ස්ටීම් කරන්න අනිවාර්යෙන්ම. මොකද ඔයගොල්ලෝ මෝර් ෆෝම් ආවොත් එහෙම එතන අනිවාර්යෙන්ම ඔයගොල්ලන්ගේ ආර්ට් එක ඔයගොල්ලන්ට කන්ටිනියු කරගන්න අමාරුයි. මොකද මැෂින් එකක් අලුත්, ඔයගොල්ලන්ට යතේ හුරුවක් නැහැ. අත ඔයගොල්ලෝ දැන් අතන පුරුදු වෙලා තියෙන වෙන මැෂින් එකකින් මෙතන වෙන මැෂින් එකක්. ඒක නිසා හොඳට රිලැක්ස්. ඒක කිසිම කලබලකින් තොරව ආර්ට් එක මේව කරනලා ඔයගොල්ලෝ හදන්න. මොකද සමහර ඉන්ටර්වියු වලදී ඒගොල්ලෝ තියරි ප්‍රැක්ටිකල් වලට යද්දී ඔයගොල්ලන්ට හරියට ප්‍රැක්ටිකල් එක ආර්ට් එකක් පොඩි එකක් මොකක් හරි ආර්ට් එකක් වල හරියට ගහන්න පුළුවන් වුණොත් ඒගොල්ලෝ ඔයගොල්ලන්ව සිලෙක්ට් කරනවා. මම හිතනවා ඔයගොල්ලෝ මේ වීඩියෝ එකෙන් කිසි දෙයක් ගන්න ඇති කියලා. thank you. අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු.